ඔන්න ඉතින් හැමදාමත් වගේ සුපුරුදු විදිහට ඔයාලගේ ෆෝන් එකෙන් ඔයාලගේ ළඟට මම එන්න ලෑස්ති වෙනවා අද අලුත් විදිහේ පොඩි පාඩමක්. ඒ තමයි දැන් බැකින් ට්‍රැක් කියලා බලලා නැත්නම් අපිට පුළුවන් YouTube එකේ හරි කොහේ හරි තියෙන මියුසික් ට්‍රැක් එකකට අපිට ප්ලේ කරන්න පුළුවන්. හරිද? ප්ලේ කරන එකනේ වැඩි. ඒකට මේ කොහොමද ටෙක්නික් එකක් ලොකු නිකන් වටිනා ටෙක්නික් එකක් කියලා තමයි මම try කරන්නේ. ඉතින් මෙන්න මෙහෙම වැඩි. දැන් අපි ප්ලේ කරනවනේ ස්පීඩ් එක මොනවාද ටෙම්පෝ එක කියලා කියනවා. ඔයාලා දන්නවද? YouTube එකේ හරි වෙන ඩිවයිස් එකක හරි ඔයාලා ප්ලේ කරන මියුසික් බැකින් ට්‍රැක් එකේ වේගය අඩු වැඩි කරන්න පුළුවන්. ඔයාලා දැනගෙන හිටියේ නෑ නේද? ඔන්න මම දැන් කියලා දෙනවා වේගය අඩු වැඩි කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බලමු වේගය අඩු වැඩි කරලා ප්ලේ කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. ඉතින් මේ හැම දෙයක්ම කියලා දෙන්නේ ඔයාලට කොහොම හරි සංගීතයෙන් දියුණු වෙන්න ඕන කියලා හිතාගන්න ඕනේ. ඉතින් බලන්න වීඩියෝ කොහොමද කියලා. ඉතින් මාත් එක්ක හැමදාම වගේ අදත් ඉන්නට වලට ගොඩක් ස්තුතියි. අපි බලමු යමු බැකින් ට්‍රැක් එක කොහොමද අපි ස්පීඩ් එක අඩු වැඩි කරගන්න කියලා මම උදාහරණයක් එක්ක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේම ගිටාර් සර් කියන YouTube channel එක. මේකට මම දාලා තියෙනවා සින්දුවක්. ඒ කියන්නේ ඔයාලට පෙන්නන්න ඕන හින්දා මම දැම්මා. ඕගොල්ලන්ට පුළුවන් ඕන YouTube එකේ තියෙන without voice කියන music track එක අරගෙන මෙන්න මේ වැඩේ කරන්න. ඔන්න බලන්න දැන් මේක ස්පීඩ් අපි ප්ලේ කරලා බලමු කොච්චරද ප්ලේ වෙන්නේ කියලා. ඔන්න දැක්කද ස්පීඩ් එක? right. දැන් අපිට පුළුවන් මෙතන මේ තියෙන settings වලට පේනවනේ මේ යනවා මේ settings කියන option එකට ගිහිල්ලා මෙන්න playback speed කියන එකට යන්න. right. දැන් ගියාට පස්සේ ඔතන තියෙනවා ඔයාලට කස්ටමයිස් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට අවශ්‍ය ගන්නට මේක පුළුවන් නෝමල් කරගන්න. ඒ කියන්නේ ඔන්න දැන් මම 100ට තිබ්බ එක ඔන්න 90ට දාගත්තා. ඔන්න බලන්න දැන් ප්ලේ වෙන විදිහ. අන්න දැක්කද? දැන් අර ගියාට වැඩිය දශම ගණක් අඩුවෙන් යන්නේ. අපි ආයෙත් බලමු ට්‍රැක් එක ප්ලේ කරලා කොහොමද වෙන්නේ කියලා. අර ගියාට වැඩිය 100ට 10ක් අඩුවෙන් තමයි යන්නේ. මම 90ට තමයි මේ ප්ලේ කරන්නේ දැන්. දැක්කද? දැන් ඔයාලට හරිම ලේසි තමන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් එක හසුරව ගන්න. පුළුවන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක වැඩි කරගන්න. right. දැන් දාලා බලන්න ඔරිජිනල් එක අපි දාලා බලමු. නැවත තිබ්බ ගන්නට ඕන බලන්න.